ආයුබෝවන් අවුරුදු 16කට පස්සේ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට විශේෂ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වන්දනාමාන කරගන්න. ඉතින් 2025 අප්‍රේල් 18 වෙනිදා ඉඳලා 27 වෙනිදා දක්වා ලක්ෂ ගණනක බැතිමතුන්ට මේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වන්දනාමාන කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ලාංකික අපි හැමෝටම මේ ලැබිලා තියෙන්නේ සිරි දළදා වන්දනා අවස්ථාවයි. 4 වෙනි සියවසේදී හේමමාලි කුමරිය විසින් ලංකාවට ගෙන එන ලද බුදුරජාණන් වහන්සේගේ දන්තයක් ලෙස සැලකෙන ශ්‍රී දන්ත ධාතුව 16 වන සියවසේ සිටම මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ තැන්පත් කරලා තියෙනවා. සිරි දළදා වන්දනාව කියලා කියන්නේ විශේෂ අවස්ථාවලදී පමණක් පැවැත්වෙන ඉතා දුර්ලභ ධාතු ප්‍රදර්ශනයක්. මේවර මල්වතු අස්කිරි මහනාහිමිවරුන්ගේ උපදෙස් මත දියවඩන නිලමෙතුමාගේ මෙහෙයවීමෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීමකට අනුව මේක සංවිධානය වුණා. අප්‍රේල් 18 වෙනිදා ඒ කියන්නේ ඊයේ ජනාධිපතිතුමා මේ සිරි දළදා වන්දනාව උත්සවයකින් ආරම්භ කළා. ඉතින් පළමු දවසේම ලක්ෂයකට ආසන්න බැතිමතුන් පිරිසක් දන්ත ධාතුන් වහන්සේ වන්දනාමාන කළා. බොහෝ දුර බැහැර ප්‍රදේශවල ඉඳලා ආපු බැතිමතුන් දැනටත් රෑ පුරාම පෝලිම් වල ඉඳලා මේ අවස්ථාව උදා කරගන්න බලන් ඉන්නවා. ඉතින් අප්‍රේල් 27 වෙනිදා වෙනකම්ම දහවල් 12 සිට සවස් 5:00 දක්වා මේ ධාතු ප්‍රදර්ශනය පැවැත්වෙනවා. හැබැයි මේ සිරි දළදා වන්දනාවට ඔයත් යන්න හිතන් ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඔයා දැනගන්න ඕනි දේවල් ටිකකුත් තියෙනවා. හැකි සෑම විටම සංවර හා විනීත ඇඳුම් වලින් සැරසී මේ ධාතු වන්දනාමාන කරන්න යන්න. ඒ වගේම ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ වගේම ඉන් පිටතදීත් ඉතාමත් විනීතව සංවරව හැසිරෙන්න. ඒ වගේම කැමරා, ඉලෙක්ට්‍රොනික උපකරණ ගමන් මළු රැගෙන යන්නත් එපා. ඔයාගේ ෆෝන් එක ගෙනියනවා නම් අනිවාර්යයෙන්ම ක්‍රියා විරහිත කරගෙන අරගෙන යන්න. ඉතින් මේ දන්ත ධාතු ප්‍රදර්ශනය සඳහා පිවිසුම් මාර්ග 3ක් ඔස්සේ ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල් කඩ වෙත එන්න පුළුවන්. ඩී.එස්. සේනානායක වීදියේ දෙස සිට ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක් පෝලිමක් ස්ථාපිත කරලා තියෙනවා. රතු බෝක්කුව දෙස සිට මහනුවර වැවරවුම සංඝරාජ මාවත හරහා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් තවත් පෝලිමක් ස්ථාපිත කරලා තියෙනවා. රතු බෝක්කුව දෙස සිට මහනුවර වැවරවුම මාලිගා පෙදෙස හරහා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් තවත් පෝලිමක් ස්ථාපිත කරලා තියෙනවා. ගමන් මළු ගෙනියන්න නොහැකි වුණත් දළදා සමිඳුන්ට පූජා කිරීමට පූජා භාණ්ඩ ඔයාලට ගෙනියන්න පුළුවන්. ඒ වගේම ගමන් මළු තියලා යන්න රැඳවුම් ස්ථාන කිහිපයකුත් ස්ථාපිත කරලා තියෙනවා. ඩී.එස්. සේනානායක වීදියේ සිංහ ආයතනය අසල, දේව වීදියේ පිහිටි වතුර මල අසල, වැවරවුම ජෝයි බෝට්ටු සේවය අසල, වැවරවුම අවන්හල අසල සහ රතු බෝක්කු හන්දිය අසල. ඉතින් මේ සංවිධානයේදී බැතිමතුන්ගේ ආරක්ෂාවටත් මුල් තැනක් දීලා තියෙනවා. ඒ වගේම දළදා මාලිගා පරිශ්‍රය තුළ නම් වාහන නැවැත්වීමේ කිසිදු ඉඩක් නැහැ. ඒ වෙනුවට ඔබට මහනුවර රථගාල භාවිතා කරන්න පුළුවන්. මේ කාල සීමාවේදී පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කිරීම තමයි වඩාත් හොඳ වෙන්නේ. ඉතින් ඔයත් සිරි දළදා වන්දනාව සඳහා යන්න බලන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අමතර ඇඳුමක් දෙකක්, වතුර බෝතල්, බිමට අතුරණයක් රැගෙන යන්න. ඒ වගේම දවසක් දෙකක් නැවතීමේ අරමුණින් යන්න. මොකද ඒ තරමට දැනටමත් පෝලිම් තියෙනවා. ඉතින් විශේෂත්වය තමයි VIP කියලා වෙනත් කිසිදු විශේෂ පෝලිම් මේ සඳහා නැහැ. ඒ වගේම ගොඩක් හොඳින් සහ පිළිවෙලට මේ සිරි දළදා වන්දනාවේ වැඩ කටයුතු සංවිධානය වෙලා තියෙනවා. ඒ වගේමයි සිරි දළදා වන්දනාවට යන බැතිමතුන්ට දන්සල් වලින් සංග්‍රහ කරන්නත් නුවර ජනතාව උනන්දුවෙන් ඉන්නවා. බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න පොලිස් නිලධාරීන් 10000කට වැඩි පිරිසක් සේවයේ යෙදවිලා ඉන්නවා. ඔයා බැතිමතෙක් වුණත්, ලාංකිකයෙක් වුණත්, සංචාරකයෙක් වුණත් මේ පුණ්‍යවන්ත අවස්ථාවට ඔයාටත් සහභාගී වෙන්න පුළුවන්. ඉතින් හැමෝටම ආරාධනා කරනවා අවුරුදු 16කට පස්සේ එළඹිලා තියෙන මේ අති උත්තම අවස්ථාවට ඔයත් සහභාගී වෙන්න. තොරතුරු දැනගන්න අපිව subscribe කරලා තියාගන්න. ඔයත් දළදා වන්දනාවට සහභාගී වුණු කෙනෙක් නම් ඔයාගේ අත්දැකීමොත් මේ සඳහා යන්න ආසාවෙන් බලාගෙන ඉන්න අයට දැනගන්න කමෙන්ට් එකකින් share කරන්න.